අදත් මේ ගැඹුරු විමර්ශනයේට අපේ ශ්‍රාවකයන් හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද අපේ තොරතුරු ගවේෂණය ආරම්භ කරන්නේ මේ ඇත්තටම අපේ අතීතය ගැන අපි හිතන විදිය සම්පූර්ණයෙන්ම කනපිට හරවන්න පුරවන් තරමේ ඊටමත් උද්‍යෝගිමත් මාතෘකාවක් එක්ක. අනිවාර්යයෙන්ම මේක හරිම රසවත් මාතෘකාවක්. අද මේ ගැඹුරු අධ්‍යයනය සඳහා අපි යොදාගන්නේ අර ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීම සහ ඒ වටා ගොඩනැගිලා තියෙන මූලාශ්‍ර ගැන රචනා වුණු ඊටමත් සවිස්තරාත්මක අධ්‍යයන සටහනක්. මේක නිකම් රජවරුන්ගේ නම් ලයිස්තුවක් පාඩම් කරනවා වගේ වැඩක් නෙවෙයි. අද අපිගේ ප්‍රධාන මෙහියුම වෙන්නේ අතීතයේ නැමැති මේ දෙවන්ත රහස් පරීක්ෂක කතාවේ සාක්ෂි විදිහට මේ මූලාශ්‍ර වැඩ කරන්නේ කොහොමද කියන එක හොයාගන්න එක. ඔව් හරියට අර රහස් පරීක්ෂකෙක් හෝඩුවාවල් එකතු කරනවා වගේ වැඩක් තමයි මේක. හරියටම හරි. ඒ වගේම මේ කතාන්දර අස්සෙන් නූතන සමාජයට කෙනේ අද ජීවත් වෙන අපිට ලබා ගන්න පුළුවන් තර්කානුකූල චින්තනය මොකක්ද කියන කාරණයක් අද අපි මතු කරගන්නවා. හරි අපි මේක ලියාගමු. ඉතිහාසය කියන්නේ නිකම්ම අතීත කතාවක්. එහෙමත් නැත්නම් පාසලේදී කටපාඩම් කරන්න තියෙන අංක සහ දිනයන් ගොඩක් නෙවෙයි. පැහැදිලිවම නෑ. එයා වසර දහස් ගණනකට කලින් ජීවත් වුණු මිනිස්සු ලියා තැබූ දේවල් සහ ඒගොල්ලන්ගේ දෑතින් කරපු නිර්මාණ මතින් අදටත් හුස්ම ගන්න ජීවමාන විෂයක්. ඉතින් මේ අපූරු ගමන ආරම්භ කරන්න මට හිතුණා අපේ රටේ ලියවුණු පැරණිතම සාහිත්‍ය මූලාශ්‍රය වෙන ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ පමණ රචනා වුණු දීපවංශය ගැන කතා කරලම පටන් ගන්න. ඒක ඇත්තදම මේ කතාව පටන් ගන්න පුළුවන් හොඳම තැනක්. මෙතන තියෙන වඩාත්ම සිත්ගන්නාසුළු කාරණය තමයි මේ සාහිත්‍ය මූලාශ්‍රය කාර්යයත් එක්ක පරිණාමය සිදුවුණු ආකාරය. දීපවංශය කියන්නේ අපේ රටේ ඉතිහාසය ගොඩනැගීමේ පළමු දැවන්ට පියවරනේ. ඔව්. හැබැයි ඒකේ යම් සීමාවන් එහෙමත් නැත්නම් දුර්වලතා තිබුණා. මහසේන රජතුමාගේ රාජ්‍ය සමයේ අවසානයේ තෙක් තොරතුරු ඒකේ තිබුණට සමහර ඓතිහාසික පුවත් දක්වලා තිබුණේ ඊටමත් කෙටියෙන්. ඒ වගේනේ එකම දේ නැවත කියවෙන පුනරුක්ති දෝෂය. ඒ කියන්නේ එකම කතාව වටින් ගොඩින් ආයමත් කියන ස්වභාවයක් ඒකේ තිබුණා. හැබැයි මට මෙතන පොඩි ප්‍රශ්නයක් එනවා. දීපවංශය කියන දැනටමත් පොතක් ලියලා තිබුණ නම් ඇයි ඊට පස්සේ ආයමත් මහා වංශය කියලා තවත් එකක් ලියන්න මහන්සි වුනේ? මොකද්ද එතන තිබුණ අඩුපාඩුව? ඒ කියන්නේ කලින් ලියපු එකේ වැරදි හදන්නද මේ අලුත් පොත ලිව්වේ? හරියටම හරි. අන්න ඒ හිඩස පුරවන්න ඊට වඩා අඩුපාඩුවම වඩාත් විධිමත් කෘතියක් අවශ්‍යයි කියන හැඟීමෙන් තමයි මහා වංශය නිර්මාණය වෙන්න පසුබිම හැදෙන්නේ. මහා වංශයේ මුල් කොටස ලියන්නේ අනුරාධපුර දික්සඳ සෙනවියා පිරිවෙනේ වැඩවිසු මහානා මහමුද්‍රෝ. උන්වහන්සේ මේක ලියද්දී හුදෙක් දීපවංශය විතරක් නෙවෙයි පදනම් කරගන්නේ. වෙන මොනවද පාවිච්චි කළේ? ඊට කලින් ලියවිලා තිබුණු සීහල ලට්ට කතා, උත්තර විහාරට්ට කතා සහ විනයට්ට කතා වගේ මූලාශ්‍රවල ආభాසයක් ලබා ගන්නවා. මේ අට්ට කතා කියන්නේ හරියට පැරණි සිදුවීම් ගැන ලියලා තිබුණු කෙටි සටහන්. එමත් නැත්නම් අද කාලේ භාෂාවෙන් කිව්වොත් මූලික කෙටුම්පත්, අර රෆ් ඩ්‍රාෆ්ට්ස් වගේ දේවල්. ඉතිහාසය කියන්නේ එකතන පල් වෙන දෙයක් නෙවෙයි. එය පරම්පරාවෙන් පරම්පරාවට වඩාත් ඔපමට්ටම් වෙනවා කියන එකට මේක කදිම නිදසුනක්. තිබිලා තිනවා. ඒ වගේම මම මේ සටහන් වල දැක්ක තවත් පුදුම හිතෙන කාරණයක් තමයි මහානා මහමුදුරුවන්ගෙන් පස්සෙත් විවිධ යුගවල හිටපු වෙනත් කතුවරුන් මහා වංශය අඛණ්ඩව ලියාවී තිබීම. ඒක ලොකු ජයග්‍රහණයක්. ඔව් මුළු ලෝකෙන්ම ගත්තත් මේක කලාතුරකින් දකින්න පුළුවන් ආඩම්බර විය හැකි කරුණක්. රටක සමස්ත ඉතිහාසයේ එකම කෘතියක් ඔස්සේ අඛණ්ඩව සියවස් ගණනාවක් පුරාවට ලියාවී තිබෙන රටවල් ලෝකේ තියෙන්නේ ඊටමත් සීමිත ප්‍රමාණයක් නේ. අනිවාර්යෙන්ම. හැබැයි මේ අතරේ මම තවත් වචනයක් දැක්කා. මේ මූලාශ්‍රවල තියෙන තොරතුරු තවත් ගැඹුරින් පැහැදිලි කරන්න ලියවෙනු ටීකා ගැන අපේ මූලාශ්‍ර සටහනේ සඳහන් වෙනවා. පොඩ්ඩකින් අපි ඉස්සරහට යන්න කලින් මේක පැහැදිලි කරගමු. ටීකාවක් කියන්නේ හරියටම මොකක්ද? ඒක නිකම් අද කාලේ චිත්‍රපටයකට දෙන අර ඩිරෙක්ටර්ස් කමෙන්ටරි එකක් වගේ විස්තර කිරීමක්ද? ඒක නම් මාරම ගැළපෙන උපමාවක්. ඔව් ටීකාවක් කියන්නේ හරියට මේ වගේ දෙයක් තමයි. මහා වංශය කියන්නේ පද්‍යයෙන් එමගතන් ගාථා මාර්ගයෙන් ලියවුණු කෘතියක්නේ. ඉතින් ඒකේ තියෙන සමහර කාරණා හරිම සංක්ෂිප්තයි. ඒ කියන්නේ කවියට ගැලපෙන්න කොට කරලා ලියලා තියෙන්නේ. ඔව්. ඉතින් මේක කියවන කෙනෙකුට ඇතිවෙන ගැටලු සහ වැඩිදුර තොරතුරු පැහැදිලි කරලා දෙන්න තමයි ටීකා ලියවෙන්නේ. මහා වංශයේ මුල් කොටස ලියවිලා ශතවර්ෂ 4කට විතර පස්සේ පාලි භාෂාවෙන් රචිත මහා වංශ ටීකාව එනම් වංශත්තප්පකාසිනී කියන කෘතිය ඊට කදිම උදාහරණයක්. මහා වංශයේ කෙටියෙන් සඳහන් කරලා තියෙන සමහර කතාන්දර උදාහරණයක් විදිහට දුටුගැමුණු රජතුමාගේ කතාව වගේ දේවල්
මේ ටීකාවේ ඊටමත් සවිස්තරාත්මකව විග්‍රහ කරලා තියෙනවා. ඒක මාරයි. ඒ කියන්නේ මුල් කෘතියට වඩා විස්තර ඒකේ තියෙනවා. පැහැදිලිවම මහාවංශයේ නැති බොහෝ අමතර තොරතුරු පවා මේ වංශත්තප්පකාසිනී ටීකාවෙන් මාතු කරගන්න පුළුවන් වීම අතීතය හොයන අයට විශාල ජයග්‍රහණයක්. හැබැයි අපි ඉතිහාසය ගැන හිතනකොට ගොඩක් වෙලාවට අපේ මතකයට එන්නේ මේ මහාවංශයේ රාජාවලිය වගේ දේශපාලන තොරතුරු නැත්තම් රජවරුන්ගේ යුද්ධ ගැන තියෙන පොත් විතරයි නේද? මේ සටහන් වල තියෙන විදිහට ඊට එහා ගිය ලুকু විවිධත්වයක් අපේ සාහිත්‍යයේ තියෙනවා. ඔව් අපි අවධානය යොමු කළ යුතු ප්‍රධානතම පැතිකඩක් තමයි දේශීය සාහිත්‍යයේ තියෙන අතිමහත් විවිධත්වය. බෝධි වංශය, තූප වංශය, පූජාවලිය වගේ ආගමික ධර්මග්‍රන්ථ ගත්තොත් ඒවයින් හුදෙක් ආගමික කාරණා විතරක් නෙවෙයි එකල සමාජයේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවන රටාව ගැන විශාල කියවීමක් ලබා ගන්න පුළුවන්. කාලයේත් එක්ක මේ සාහිත්‍ය හැඩය සම්පූර්ණ වෙනස් වෙනවා. කෝටි යුගයට එනකොට සැලලිහිණි සංදේශය වගේ සංදේශ කාව්‍ය බිහි වෙනවා. මට හිතෙන්නේ ඒ සංදේශ කාව්‍ය හරියට අද කාලේ තියෙන අර travel vlogs එහෙමත් නැත්නම් නගරයක විස්තර කියන lifestyle videos වගේ නේද? මොකද ඒ වයින් නගරයේ දින කඩවීදි මිනිස්සුන්ගේ ඇඳුම් පැළඳුම් වගේ දේවල් ගැන ලොකු විස්තරයක් දෙනවා. හරියටම හරි. ඒ යුගයේ නගර නිර්මාණය මිනිසුන්ගේ සිතුම් පැතුම් වගේ දේවල් ඒ වයින් අපූර්වට හෙළි වෙනවා. ඒ විතරක් නෙවෙයි පැරකුම්බාසිරිත වගේ ප්‍රශස්ති කාව්‍ය තියෙනවා. මේවා හරියට රජවරුන්ගේ ප්‍රතිරූපය ගොඩනගන්න කරපු PR කැම්පේන් එකක් වගේ වැඩක්. රජතුමාගේ ගුණ ඔයාලා ලියපු ඒවා. ඕ ඊට පස්සේ සීතාවක හටන කොන්ස්ටැන්ටිනෝ හටන වගේ හටන් කාව්‍ය දක්වා අපේ සාහිත්‍ය විහිදි ගිහින් තියෙනවා. මේවා හරියට අර යුද පිටියේ ඉඳන් කෙලින්ම වාර්තා කරන යුද පුවත් වාර්තාකරණයක් වගේ. මේ සෑම කෘතියක්ම ඒ යුගයේ සමාජ දේශපාලනික කැඩපතක් විදිහට ක්‍රියා කරනවා. ඒක හරියට එක එක කාච වලින් එහෙමත් නැත්නම් විවිධ ෆිල්ටර්ස් දාලා අතීතය දිහා බලනවා වගේ වැඩක්. හැබැයි මේ කතාවේ තවත් උද්‍යෝගිමත් කොටසක් තියෙනවා. ඒ තමයි විදේශිකයන්ගේ ඇසින් අපේ රට දිහා බලපු විදිහ. ඒකත් ගොඩක් වැදගත්. ශ්‍රී ලංකාව කියන්නේ අතීතයේ ඉඳලම ඉන්දියන් සාගරයේ මැද තිබුණු ප්‍රධාන ජාත්‍යන්තර වෙළඳ මාධ්‍යස්ථානයක්නේ. ඒ නිසාම ලෝකයේ නන්දිසින් ආපු විවිධ ජාතිකයන් අපේ රට ගැන තමන්ගේ භාෂාවලින් සටහන් තියලා තිනවා. ඉන්දියානුවන්ගේ සිලප්පාධිකාරම් වගේ දෙමළ ග්‍රන්ථවල ලංකාව ගැන ලියවෙනවා. ඊට පස්සේ ග්‍රීක ජාතික මෙගස්තිනීගේ ඉන්දිකා කෘතිය, රෝම ජාතික ප්ලිනීගේ වාර්තා සහ ටොලෙමිගේ සිතියම වගේ දේවල් තියෙනවා. චීන ජාතික පාහයන් හාමුදුරුවෝ සහ හියුන්සියන් භික්ෂුවගේ දේශාටන වාර්තා වගේම අරාබි ජාතික ඉබන් බතුතාගේ වාර්තාත් මේ මූලාශ්‍ර ගොනට අයිති. ඊටත් පස්සේ පෘතුගීසි ජාතික ක්වෙරෝස්, ලන්දේසි ජාතික බැල්ඩියස් සහ ඉංග්‍රීසි ජාතික රොබර්ට් නොක්ස් වගේ අය ලියු දේවල් තියෙනවා. මෙතන තියෙන විශේෂත්වය තමයි මේ එක් එක්කෙනා අපේ රට දිහා දැකපු විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වීම නේද? අන්න එතන තමයි වැදගත්ම තැන. අපිට මේ ලයිස්තු දිහා බලලා නිකම්ම යන්න බෑ. චීන ජාතික පාහියන් හාමුදුරුවෝ ලංකාවට එන්නේ බුදුදහම හොයාගෙනනේ. ඉතින් උන්වහන්සේගේ වාර්තාවල වැඩිපුරම තියෙන්නේ පන්සල්, පෙරහැරවල් සහ ආගමික වතාවත් ගැන. නමුත් අරාබි ජාතික ඉබන් බතුතා කියන්නේ වෙළෙන්දෙක් වගේම සංචාරකෙක්. ඔහු ලියන්නේ ලංකාවේ තියෙන කුරුඳු වගේ වෙළෙඳ බහින්ද ගැන, වරායවල් ගැන සහ ආර්ථික දේවල් ගැන. එක්කෙනෙක් ආගම දිහා බලදී අනිත් කෙනා බැලුවේ බිස්නස් දිහා. හරියටම. ඒ වගේම රොබර්ට් නොක්ස් ගැන හිතන්න. ඔහු ලංකාවට ආපු රාජ්‍යතාන්ත්‍රිකයෙක් නෙවෙයි. ඔහු අවුරුදු 19ක් උඩරට රාජධානියේ හිරකාරයෙක් විදිහට සාමාන්‍ය ගම්මානයක ගොවියෙක් කෙට ජීවත් වුණු කෙනෙක්. ඒ නිසා රජමාලිගාවේ තොරතුරු වෙනුවට ලංකාවේ සාමාන්‍ය ගැමියාගේ ජීවිතය, ඒගොල්ලෝ කන බොන දේවල්, ලෙඩ රෝග වලට කරන වෙදකම් ගැන ඊටමත් තාත්වික නිර්වත් සත්‍යයක් නොක්ස්ගේ එදා හෙළදිව පොතෙන් අපිට කියවන්න ලැබෙනවා. තවන් දෙන්නන්ට මේකෙන් ලබා ගන්න පුරුවන් තනවෙනි දැවැන්තම අවබෝධය තමයි ඉතිහාසයේ කියවද්දී හැමතිස්සෙම කතුවරයා කවුද, ඔහු ආවේ කොහේ ඉඳන්ද, ඔහුගේ අරමුණ මොකක්ද කියලා ප්‍රශ්න කරන්න ඕන කියන එක. අනිවාර්යෙන්ම මේ සියලුම විදේශීය වාර්තා අපිට උගන්වන ප්‍රධාන පාඩම තමයි තොරතුරු සත්‍යාපනය කිරීමේ. ඒ කියන්නේ අර ක්‍රොස් චෙක් කරන එකේ වැදගත්කම. අපේ දේශීය මූලාශ්‍රයකින් කියවෙන දෙයක් සම්පූර්ණයෙන්ම වෙනත් සංස්කෘතික පසුබිමක් තියෙන වෙනත් භාෂාවක් කතා කරන විදේශිකයෙකුගේ වාර්තාවකින් සනාත වෙනවා නම් අන්න ඒ ඓතිහාසික සිදුවීමේ විශ්වසනීයත්වය අතිශයින්ම ඉහළ යනවා. ඒක ඇත්ත.
නමුත් ඒ වගේම අපි පරිස්සම් වෙන්නත් ඕන. මොකද ඇත්තම් විදේශීය වාර්තා උදාහරණයක් විදිහට සමහර ග්‍රීක වාර්තා ලියවිලා තියෙන්නේ ලංකාවට කිසි දිනක නොපැමිණි මුහුදු ගමන් ගිය වෙනත් වෙළඳුන්ගෙන් අහලා දැනගත් කටකතා මත. ඒ නිසා මේ විවිධ දෘෂ්ටි කෝණ එකට එකතු කිරීම අනිවාර්යයෙන්ම විචාරශීලීව කරන්න ඕනේ කාර්යයක්. එයාට ඕනේ විදිහට තමන්ගේ වාසියට බොරු ලියන්න හරි අතිශයෝක්තියෙන් ලියන්න හරි පුරවන්නේ. එහෙමනම් අපි කොහොමද ඇත්ත හොයාගන්නේ? අන්න එතනදී තමයි මං හිතන්නේ පොළව යට තියෙන දේවල් අපිට උදව් වෙන්නේ. දැන් අපි පිවිසෙන්නේ මම මේ සටහන් වල වඩාත්ම කැමැති මාතෘකාවට. ඒ තමයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. ඔව් මේ කොටස ගොඩක් රසවත්. අභිලේඛනය නැත්තම් පැරණි ලේඛන කිව්වම ගොඩක් අයට මතක් වෙන්නේ ගල්වල කොටපු සෙල්ලිපි විතරයිනේ. නමුත් මේ සටහන පැහැදිලි කරන විදිහට අතීතයේ මිනිස්සු ගල්වල විතරක් නෙවෙයි අකුරු ලියලා තියෙන්නේ. මේකේ තියෙන විවිධත්වය කොතරම්ද කියනවනා පළමුවන විජයබාහු රජුගේ පනාකඩුව තඹසන්නස වදේ තඹ තහඩුවල වල්ලිපුරම් රන්පත වගේ රත්තරන් තහඩුවල ඇම්බැක්කේ දේවාලයේ දැවකණුවල සහ මැටි පුවරුවල පවා අතීතයේ අකුරු ලියා තිබෙනවා. ඒ වගේම මේ සෙල්ලිපි පිහිටුවල තියෙන තැන් අනුව ලෙන් ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි, පුවරු ලිපි ආදී වශයෙන් ඒවායේ ස්වරූපයත් වෙනස් වෙනවා. ඇයි මේ එක එක දේවල් වල ලියුවේ? මිතිමිති අපි තීරුම් ගන්න ඕනේ ලියන මාධ්‍ය තීරණය වුණේ ඒ ලියන කාරණේ වැදගත්කම අනුවයි කියන එක. උදාහරණයක් විදිහට අර සඳහන් කරපු පනාකඩුව තඹසන්නස ගමු. ඔව් ඒක හරි විශේෂ එකක් නේ. පළමුවන විජයබාහු රජතුමා තමන්ට කුඩා කාලයේ සතුරන්ගෙන් බේරිලා හැංගිලා ඉන්න උදව් කරපු සෙන්පතියෙකුට කලගුණ සලකන්න ඔහුට සහ ඔහුගේ පරම්පරාවට ලබා දෙන වරප්‍රසාද සහ සමාව දීම් ගැන තමයි ඒක ලියලා තියෙන්නේ. ඒක හරියට අද කාලේ ජනාධිපතිවරයෙක් දෙන විශේෂ පදක්කමක් හෝ සම්මානයක් වගේ. ඒකයි ඒක තම තහඩුවක ලියලා තියෙන්නේ. අනිත් වැදගත්ම කාරණේ තමයි මේ අභිලේඛන වලින් අපට අසන්නට ලැබෙන කතාව. රාජකීය ලේකම්වරුන් ලියපු සාහිත්‍ය කෘතිවල බොහෝ විට තියෙන්නේ රජවරුන්ගේ යුද්ධ, පන්සල් හැදුවා වගේ සුවිශේෂී සිදුවීම් විතරයිනේ. නමුත් මේ පුරාවිද්‍යාත්මක ශිලාලේඛන කියවද්දී අපිට සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතය කියවන්න පුළුවන්. එතකොට ඒක හරියට අද කාලේ ගමක තියෙන ප්‍රාදේශික සභාවේ දැනුම් පුවරුවක් හරි. ඔව් අද කාලේ රජයේ ගැසට් පත්‍රයක් හරි වගේ වැඩක් තමයි කරලා තියෙන්නේ. පොත්පත්වල නැති සාමාන්‍ය ජනතාවට ඍජුවම ආදාළ වන බදු ආය කරන ආකාරය, වැරදි කරුවන්ට දඬුවම් දෙන ක්‍රම, වෙළඳාමේ නීති රීති සහ රාජ්‍ය පාලනයේ පරිපාලන තොරතුරු මේ මගින් හෙළි වෙනවා. ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසින් පස්සේ විහාරාරාම පාලනය සහ රජයේ නීති මහජනයාට දැනුම් දෙන්න ගම්මාන මැද වෙළඳ මධ්‍යස්ථාන කිට්ටුව ශිලාලේඛන පීඨවල තියෙන එකෙන් අපිට පේන්නේ එදා සමාජය කොච්චර සංවිධානාත්මකද කියන එකයි. එකෙන් අපිට තේරෙනවා නීතිය කියන දේ කොච්චර දුරට සාමාන්‍ය මිනිස්සු අතරට ගිහින් තිබුණද කියලා. ඒ වගේම තමයි කාසි. අතීත ආර්ථිකය ගැන කතා කරනකොට කාසිතරම් වටිනා තවත් සාක්ෂියක් නෑ නේද? කිසිසේත්ම නෑ. අනුරාධපුර යුගයේ පාවිච්චි කරපු කහපන එහෙම නැත්නම් පුරාණ හෝ දරණ කාසි අපේ පැරණිතම කාසි විදියට මේක හඳුන්වා දීලා තියෙනවා. ඊට අමතරව ලක්ෂ්මී කාසි, අකනැමැති රන් කාසි වර්ගයක් සහ පොළොන්නරු යුගයේ භාවිත වුණු තඹ මස්ස කාසි ගැනත් මේ මූලාශ්‍රවල සඳහන්. මෙතන තියෙන විශේෂම දේ තමයි රෝම කාසි, චීන කාසි වගේ විදේශීය කාසි පවා ලංකාවේ කැණීම් වලින් හමුවීම. ඒකින් ලොකු කතාවක් කියවෙනවා. ඔව්. ඒ කියන්නේ එදා ලංකාව ජාත්‍යන්තර වෙළඳ ජාලයක ප්‍රබල පුරුකක්. සේදමාවතේ ප්‍රධාන නැවතුම් පොලක් වෙලා හිටියා කියනකට මීට වඩා වෙන මොනවා සාක්ෂිද? ඒ විතරක් නෙමෙයි මේ සාකච්ඡාවේදී මාව වඩාත්ම පුදුමයටපත් කළේ අපේ රටේ පැරණි කාසි නිපදවපු අච්චුපව කැණීම් වලින් හමු වී තිබීම කියන කාරණයයි. ඒ කියන්නේ අපි නිකම්බ කාසි පාවිච්චි කරා විතරක් නෙමෙයි ඒව නිෂ්පාදනය කරන තරම් තාක්ෂණික දියුණුවකුත් අපිට තිබිලා තිනවා. පැහැදිලිවම සවන් දෙන්නන්ට මෙතනින් ගන්න පුලන් දෙවනි විශාලතන අවබෝධය තමයි මුදල් ගලාගින් ගිය මාර්ගයේ ලුහු බැඳීම. ඒ කියන්නේ follow the money කියන එක. කාසි එහෙම නැත්නම් නානක විද්‍යාව කියන්නේ හුදෙක් ආර්ථිකයක් වෙන පමණක් කියවෙන දෙයක් නොවේයි. තව මොනවද ඒකෙන් කියවෙන්නේ? කාසියක තියෙන ලෝහයේ ගුණාත්මක භවය, ඒකේ අඩංගු සංකේත සහ ඒක හමුවන ස්ථාන මගින් එකල ලෝහ තාක්ෂණය, කලාවත් සහ ජනවාස ව්‍යාප්තිය පවා කියව ගන්න පුළුවන්. ආගමික පොත්වල සමහර විට වෙළඳාම ගැන නොලිය වෙන්න පුඩවන්නේ. නමුත් කාසියක් කියන්නේ එකල සමාජයේ අතින් අත ගිය මිනිසුන්ගේ එදිනෙදා ජීවිතය හා තදින්ද බැඳුණු සජීවී සාක්ෂියක්. කාසි කවදාවත් බොරු කියන්නේ නැහැ. සජීවී සාක්ෂි ගැන කතා කරද්දී චිත්‍ර සහ මූර්ති අමතක කරන්නම බැහැනි. අපි සීගිරි චිත්‍ර උදාහරණයකට ගත්තොත් මේවා හුදෙක් බිත්තියක ඇඳපු ලස්සන කලා නිර්මාණ පමණක් නෙවෙයි. මට හිතන විදියට මේවා හරියට අතීතයේ තිබුණු විලාසිතා සගරා අර ෆැෂන් මැගසින්ස් වගේ. ඔව් ඒක හරි අපූර්ව අදහසක්.
අතීත කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් විලාසිතා, ඒගොල්ලෝ පැළඳි විවිධාකාර ආභරණවල ස්වභාවය, කොණ්ඩ මෝස්ටර සහ ඒ කාලයේ භාවිත කළ රූපලාවන්‍ය ක්‍රම ගැන මේ චිත්‍රවලින් මනාව කියවෙනවා. ඉන් පේනවා එදා සමාජය හුදෙක් උදේට කාලා හවසට නිදාගන්න මූලික අවශ්‍යතා පමණක් සපුරගත් පිරිසක් නෙවෙයි කියලා. ඊට වඩා එහාගේ විවේකයක් තිබුණු කලාව සහ සෞන්දර්යය ඉහළින්ම අගය කළ දියුණු සංස්කෘතියක් බව අපිට තේරෙනවා. මේ දේවල් අර ලොකු චිත්‍රයට, ඒ කියන්නේ සම්පූර්ණ බිග් පික්චර් එකකට සම්බන්ධ කරලා බැලුවොත් අපිට ඊටා වැදගත් ක්‍රමවේදයක් අවබෝධ කරගන්න පුරුවන්. ඉතිහාසයේ ගොඩනැගීම කියන්නේ විවිධ තැන්වල විසිරී ඇති කෑලි එකතු කරලා එක ලොකු අර්ථවත් චිත්‍රයක් මවනවා වගේ, එහෙමත් නැත්නම් දැවැන්ත ප්‍රහේලිකාවක් විසඳනවා වගේ කාර්යයක්. සාහිත්‍ය මූලාශ්‍ර ගත්ත මේවා බොහෝ විට රචනා වෙලා තියෙන්නේ අදාළ සිදුවීමෙන් සියවස් ගණනකට පස්සේ. ඔව් එතකොට මතකයක් වෙනස් වෙලා තියෙන පුළුව. අන්න ඒකයි. ඒ වගේම එම කෘති රචනා කළ කතුවරුන්ගේ පෞද්ගලික රුචි අරුචිකම්, දේශපාලනික හෝ ආගමික අරමුණු ඒ වාර්තාවලට එකතු වීමේ දැඩි සම්භාවිතාවයක් තියෙනවා. යම් කතුවරයෙක් තමන්ගේ අනුග්‍රහක රජුව වර්ණනා කරන්න හෝ තමන්ගේ ආගමික දර්ශන ඉස්මතු කරන්න යම් සිදුවීම් අතිශයෝක්තියෙන් දක්වලා තියෙන පුරුවන්. හරියට අද කාලේ දේශපාලනයෙක් තමන්ගේ මාධ්‍ය කණ්ඩායම ලවා තමන් ගැන හොඳ ලියා ගන්නව වගේ වැඩක් එදත් සිද්ධ වෙන්නේ නැති. අන්න එතනදි තමයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අපේ පිහිටට එන්නේ නේද? ඒ කියන්නේ පුරාවිද්‍යාත්මක සාක්ෂි හරියට අර සාහිත්‍ය කෘතිවලට කරන බොරු පරීක්ෂාවක්, ලයි ඩිටෙක්ටර් ටෙස්ට් එකක් වගේ. හරියටම. මොකද පුරාවිද්‍යා මූලාශ්‍ර කියන්නේ බොහෝ දුරට ඒ යුගයේදීම ඒ කියන්නේ සිදුවීම වෙන වෙලාවෙම සමකාලීනව නිර්මාණය වුණු දේවල්. රජෙක් දුන්නු ආඥාවක් එදාම ගලක කොටලා තියෙනවා නම් පස්සේ කාලකාපු කෙනෙකුට ඒකේ වෙනස් කිරීම කරන්න බැහැනේ. ඒ නිසා සාහිත්‍ය කෘතිවල තියෙන තොරතුරු ඇත්තද කියලා සනාථ කරගන්න මේ සෙල්ලිපි, කාසි වගේ දේවල් වඩා විශ්වාසදායී මිනුම් දණ්ඩක් විදිහට යොදා ගන්න අපිට පුළුවන්. හරියටම කිව්වා. මේ නිසා තමයි සවන් දෙන්නන්ට මේ ඉතිහාසය හැදෑරීමේ ප්‍රායෝගික වටිනාකම ඉතා තදින්ම දැනිය යුත්තේ. ඉතිහාසය හැදෑරීම කියන්නේ අතීතයේ වුණු දේවල් ගිරවෙක් වගේ කටපාඩම් කරන එක නෙවෙයි. ඒ ඕනෑම තොරතුරක් විචාර බුද්ධියෙන් යුතුව බලන්න අපගේ මොලේ පුහුණු කරන අපූර්ව අභ්‍යාසයක්. මූලාශ්‍රයක් ලියවියුනේ කවදාද, කවුරුන් විසින්ද, කුමන අරමුණක් සඳහාද කියලා ප්‍රශ්න කරන්න හුරු වීම කියන්නේ වර්තමාන සමාජයේ අප වෙත එන ඕනෑම ප්‍රවෘත්තියක්, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වලින් එන තොරතුරු තර්කානිකූරව විමසා බලන්න අපට ලබා දෙන පුහුණුවක්. ඒක නම් ඇත්ත. ගැටලු වලට නිර්මාණාත්මක පිළිතුරු හොයන්නේ මඟ පෙන්වනවා. ඊට අමතරව තමන්ගේ රටේ ජාතික අනන්‍යතාව හඳුනා ගන්නත්, ඒහා සමානවම අන්‍ය සංස්කෘතීන්ට ගරු කරන්නත්, විවිධ මත ඉවසන්න හුරු වෙන්නත් මේ ඓතිහාසික කියවීම අතිශයින්ම ප්‍රයෝජනවත්. ඒත් මේ සීලු වටිනාකම් කතා කරන අතරතුර මගේ හිතේ ලොකු කනසල්ලක් සහ සංවේදී බවක් ඇති වෙන කාරණේකුත් මේ සටහනේ තියෙනවා. ඒ මොකක්ද? අද වෙනකොට අපට ඉතිරි වෙලා තියෙන්නේ ගල්, ලෝහ, එහෙම නැත්නම් පිලිස්සු මැටි වගේ කාලයකට ඔරොත්තු දෙන කල්පවතින දේවලින් කළ නිර්මාණ පමණයිනේ. හැබැයි මේ ඉතිරි වෙලා තියෙන ටිකටත් අද මොකද වෙන්නේ? ශීඝ්‍ර නාගරීකරණය, මන්මාවත් තැනීම, ගොඩනැගිලි ඉදිකිරීම වගේ දේවල් නිසා මේ වටිනා මූලාශ්‍ර අපේ ඇස්පනා පිටම විනාශ වෙලා යනවා. ඒ වගේම සමහර මිනිස්සුන්ගේ නොදැනුවත්කම නිසා මේ ඉතිහාසය කොයිතරම් දුරට මකා දැමෙනවද කියන එක හිතනකොටත් ඇත්තටම කනගාටුයි. මේ ඊටමත් ඛේදනීය තත්ත්වයක් විශේෂයෙන්ම පුරාවස්තු සම්බන්ධයෙන් අපේ සමාජයේ පළපදියම් වෙලා තියෙන මිත්‍යා විශ්වාස මේ විනාශයට ප්‍රධාන හේතුවක්. නිධන්හාරණ එක වගේ දේවල්ද? ඔව්. පැරණි කාලේ ප්‍රාදේශීය මායිම් දක්වන්න හෝ sannivedana සලකුණු විදියට ගල්වල විවිධ දේවල් කොටලා තියෙනවා. ඉර, හඳ, වටාපොත, දුන්න, ඊතලය, බලුකපුටු රූප, සත්ව රූප හෝ ගොන්කුරේ වගේ දේවල් එදා මාර්ග සලකුණු සහ ආඥා සලකුණු විදියටයි වැඩ කළේ. අද තියෙන රථ වාහන සංඥා පෝරු වගේ තමයි එදා මේවා. නමුත් අද ඇතැම් පිරිස් මේවා දකින්නේ නිධන් සලකුණු විදියට. ඒක හරිම කනගාටුදායකයි. මේ වැරදි වැටහීම නිසා වටිනා ඓතිහාසික ස්ථාන ඩයිනමයිට් දාලා කඩලා දානවා. සඳ කඩ පහන් මුරගල් වගේ දේවල් කුඩුපට්ටම් කරමින් නිදන් හාරන තත්ත්වයක් අපි දකිනවා. එපමණක් නොවේ විනෝදචාරිකා ගිහින් පැරණි ස්මාරක මත Tamanගේ නම් අකුරු ලිවීම. කුරුටු ගෑම වගිනි දේ පවා මේ ඉතිහාසයේ සදාටම විනාශ කිරීමක්. මේවා නීතියෙන් දැඩි දඬුවම් ලැබිය හැකි වැරදි බව සමාජයේ තේරුම් ගත යුතුමයි. අපේ අතීත පරම්පරාව මේවා ආරක්ෂා කළ නිසා තමයි
අද අපට ඒවා දැක ගන්න ලැබිලා තියෙන්නේ. ඉතින් ඒවා මතු පරපුරට රැකදීම වර්තමාන පරම්පරාවේ පරම යුතුයකමක්. ඇත්තටම අද අපි මේ ගවේෂණයෙන් ගොඩක් දේවල් ආවරණය කළා. දේශීය සහ විදේශීය සාහිත්‍ය කෘති, වසර දහස් ගණනක් පැරණි සෙල්ලිපි, එදා අතින් අත ගිය කාසි සහ අදටත් අපේ අනන්‍යතාවය කියාපාන නටබුන් එකතු වෙලා අතීතයේ නැමැති මේ දැවන්ත ප්‍රහේලිකාව විසඳන්නේ කොහොමද කියලා අපි අපූර්වට සාකච්ඡා කළා. මේ සෑම මූලාශ්‍රයක්ම අපේ ඉතිහාසයේ එකිනෙකට වෙනස් පරිච්ඡේදයක් කියවා ගන්න උදව් වෙනවා. ඒ සියල්ල සාරාංශගත කරාට පස්සේ මේ ගවේෂණය අවසන් කරන්න කලින් සවන් දෙන්නන්ගේ මනසතේ තවත් එක් ගැඹුරු සිතුවිල්ලක් එකතු කරන්න මම කැමතියි. ඔව් කියන්න. අපි කලින් සඳහන් කළා වගේම අද අපේ සමස්ත ඉතිහාසයේම පහේ ගොඩනැගිලා තියෙන්නේ ගල්, ලෝහ, හෝ මැටි වගේ කාලයත් සමග නොදිරෙන ද්‍රව්‍ය වලින් කළ නිර්මාණ මත පමණයිනේ. එසේනම් මොහොතක් සිතා බලන්න දැවයන්, රෙදිපිලි වලින්, ගස්වල කොළ වලින් හෝ වෙනත් ස්වභාවික සහ දිවාපත් වන ද්‍රව්‍ය වලින් එදා මිනිසුන් නිර්මාණය කර අදට කිසිදු හොඩුවාවක් ඉතිරි නොකර සම්පූර්ණයෙන්ම පොළවට පස් වී ගිය අපේ අතීතයේ තවත් කෙතරම් විශාල දැවන්ත නොපෙනෙන ඉතිහාසයක් සදාටම අපෙන් සැඟවී ඇත්ත? ඒක නම් ඇත්ත. ගල්කණු විතරක් ඉතිරි වුණු ලෝවා මහපායේ උඩ තියන්නට ඇති අති විශාල දැවමය නිර්මාණය ගැන හිතන්න. අප මේ දන්නවයේ ආඩම්බර වෙන ඉතිහාසය ඒ සමස්ත මිනිස් කතාවෙන් ඊටාම කුඩා ප්‍රතිශතයක් පමණක් වෙන්න බැරිද? ඒකනම් ඇත්තටම අපේ දැක්ම සම්පූර්ණයෙන්ම වෙනස් කරන, හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරන අදහසක්. අපිට පේන දෙයට වඩා නොපෙනී ගිය දේ කොච්චර විශාලද කියන එක හිතා ගන්නත් අමාරුයි. මේ සැඟවුණු ඉතිහාසයේ රහස් ගැන හිතන ගමන්ම අපි අදට මේ ගැඹුරු අධ්‍යයනය නිමා කරනවා. ඉතිහාසය කියන්නේ හුදෙක් පොතක තියෙන අකුරු ටිකක් නෙවෙයි. ඒ අපේ අද දවසේ තීරණවලට අපේ ਵਿਚාරශීලී චින්තනයේත කතරම් සමීපද කියන එක අද සාකච්ඡාවේ හොඳින්ම තහවුරු වෙන්නේ ඇති කියලා අපි විශ්වාස කරනවා. එහෙනම් තවත් මෙවැනිම කුතුහලයේ දනවන අපේ දැනුම් සම්භාරය පුලුල් කරන අපූර්ව ගවේෂණයකින් නැවත හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.